යෝ හෙලෝ මගේ රත්තරන් යාළුවනේ. කොහොමද නාය ගිහිල්ලා ගම් වතුරට අහු වෙලා එක එක බරපතල සීන් නිසා කට්ටිය දැන් පොඩ්ඩක් එහෙම් මෙහෙන් බහැලා යන මැති කියලා මට හිතෙනවා. බහැලා යනවා කියන්නේ අර එහෙම නෙමෙයි හරිද? තේරුම් ගනින් කියන එක. දැන් මං කැමරාවක් මෙහෙම අටවගෙන වීඩියෝ එකක් කරන්නෙත් සෑහෙන කාලයකට පස්සේ. ඉතින් මේ මං ඉතින් ඔය කියන ඒවා වැඩි ගණන් ගන්න ඉපා මාත් රැක පැනලා කොයිල්ලා ඉන්නේ හැරද දැන්. මෙහෙමනේ කොහමද හරි කොහොම හරි දැන් අහපන්කෝ මෙහෙමයි ඔයාලටත් මෙයා වෙලා මොනවාද නාය ගිහිල්ලා එක මෙයා වෙලා අනතුරු ආපදා වෙලා කට්ටිය පරිස්සමෙන් ඉන්නවද පරිස්සමෙන් ඉන්නවනම් එහෙනම් එච්චරයි එලකිරි මම අද මේ වීඩියෝ එක කරන්නත් මේ මට එහෙම වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ හරිද වෙලාවක් තිබ්බේ නැහැ කියන්නේ මේ මම දන්නේ නැහැ මම මොනවද කියන්නේ කියලා මම දන්නේ නැහැ හරිද මොන හරි වැරදි දෙයක් එහෙම අර මොන හරි දෙයක් කියවුනොත් එහෙම වැඩි ඒක ගැන ඔයාලා හිතන්න එපා. ඒක ටක් ගාලා එහෙම අමතක කරා අපලා දන්නවනේ මං ගැන. ඒ කියන්නේ මගේ උන් දන්නවා මං ගැන. හරිද? අනිත් කට්ටිය නම් කොහොමද දන්නේ? සමහරව ඉන්නවා මේ පොඩ්ඩක් එහෙම මෙන් වෙච්ච ගම. එහෙම understand හරිද? එහෙම ඉන්නවා. හරිද? එහෙම එකේ මේ එහෙම වැඩි හිතන්න එපා විතරයි. හරි මේ මාත් අද කියන්නේ මේ දවස් ටිකේ මං වැඩ අරවා මේවා කියන්නේ ගොඩක් ඉතින් ඔය වැඩ කරන මේවත් එක තමයි මේ පොඩ්ඩක් බිසි වෙලා ඉන්නේ. උදේ යනවා, රෑ වෙනකොට එනවා. වෙලාවක් නැහැ. එතකොට channel එකට දැන් මාස ගානකින් live එකක්වත් දාන්න බැරි වුණා. මම මේ ළඟදී වීඩියෝ එකක් නම් දැම්මා. ඊට පස්සේ ආයේ short වීඩියෝ එකකුත් දැම්මා. ඒකටත් මේ බලලා තිබ්බා කට්ටිය. හරි ඒක හන්දා මේ වැඩි කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නේ නැති දෙයක් කියන්න තමයි යන්නේ. මේ සෑහෙන කාලයක් වෙනවා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා නේ අවුරුදු දෙකක් විතර එනවා. අවුරුදු දෙකක් විතර එනවා. තාම ඔයාලා හරියට දන්නේ නැහැනේ මං ගැන. ඔන්න ඔහමයි තත්ත්වය හරිද? අපි යන්කෝ දැන් මේ මෙතන මේ අපේ උඩ තියෙන අපේ ගෙදර හරිද? එන්නකෝ. ඔන්න ඔහම තමයි තියෙන්නේ හරිද? අර අතන එකෙක් ඉන්නවා. අර දැන් පේනවද දන්නේ නැහැ. අර එතන එකෙක් ඉන්නවා මේ කැම් එක අනිත් පැත්ත හරවන පැත්ත හොයා ගන්න බෑනේ දැන්. ඔය මින්ට කැම් එක අනිත් පැත්ත හරවන්න. අන්න අතන එකෙක් ඉන්නවා. කොච්චර ආපදා වුණත් මිනිහා ගේම් ගහනවා. ඔන්න ඔහම තමයි තියෙන්නේ. දැන් බලන්න මේ ගෙවල් එහෙම ඔක්කොම මේ වෙලා. මං ඉන්නෙත් මෙහි තමයි කෙලින්ම මේ අපි අපේ බල්ලා ඉන්නවා. මේ තව අනිත් බල්ලා ඉන්නවා. අතන ඉන්නවා ගෙදර අනිත් බල්ලා. ඌ ගේම් ගහනවා. මේ වෙන්නේ. මෙච්චර මේ ව්‍යසනයක් වෙලා තියෙන වෙලාවේ පොර ගේම් ගහනවා. දැන් කට්ටිය අර මේ ගොඩක් දන්නේ නැහැනේ මේ මං කොහොමද ජීවත් වෙන්නේ. අර එහෙම දන්නේ නැති හින්දා දැන් කට්ටිය අර WhatsApp එකෙන් එහෙම මැසේජ් එහෙම දානවා මේ ලයිව් වරෙන් සාන්නයි බොරු මරිසි දාන්න එපා. අරකයි මේක කියලා ඔය එක මේව දාලා ඉවරලා WhatsApp එකේ අරගෙන මම යන්නේ WhatsApp එකේ පැත්ත බලා තියෙන්නේ. වෙන WhatsApp එකක් අදාගෙන ඒක හොරෙන් අර මේව කරගෙන ඉන්නවා කවුරුත් දන්නේ නැති විදිහට. ඔයාලට පෙන්නන්න මම කොහේ ඉඳලාද පටන් ගන්න. මෙතන ඉඳලා පටන් ගමු. ඔන්න ඔහම තමයි තියෙන්නේ. දැන් මේවර අර ලොකු අර එහෙම අර සුපිරියට හදපු කේවල් නෙමෙයිනේ. ඒකන්ද මේවා පොඩ්ඩක් මේ කෙල වෙලා ෆක්ඩ් අප් වෙලා තියෙන්නේ මේ. මේකේ වෙලා තියෙන්නේ බං මේ මොකක්ද දන්නවද? අර පොළොව මෙයා වෙන්නේ ඔය. මේ ඔක්කොම මේ පුපුරලා ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවද මේ මෙතන ඉඳලා මේ කෑල්ලේ ඉඳලා අර අතෙන්ට යනකම් ගේ පල්ලෙහාට බැහැලා තියෙන්නේ බං. අර මම මේ වීඩියෝ එක දාන්නේ මේ අර එහෙම මේකකට නෙමෙයි. කට්ටිය අර ප්‍රතිරූපයක් මවා ගන්නවනේ මේ මෙහෙම කෙනෙක් තමයි කියලා. ඒකට තමයි මම මේ වීඩියෝ එක දාන්නේ.
නැත්තම් එහෙම කරන මේ පැත්තේ බිත්තිය මේ මෙතනින් පුපුරලා හරිද? පුපුරලා අර හරියමුත් මේ බිත්තිය ඈත් වෙලා තියෙන අර ජනෙල් ළඟින්. ඊට පස්සේ මෙතනින් මේක පල්ලෙහාට බහැලා තියෙන්නේ. පේනවද? ඒ කියන්නේ මේ කෑල්ල ඔක්කොම සම්පූර්ණ පුපුරලා ගිහිල්ලා මේ කෑල්ල සම්පූර්ණ බහැලා තියෙන්නේ. ඊට පස්සේ තව මෙහෙට ගියපුවාම මෙහෙත් මේ මං එහෙම අර ලොකු රිච් පුද්ගලෙක් නෙවෙයි ලයිව් වල එහෙම අර ජිම් මරවා මේවා දාගෙන එහෙම ලොකුවට කරකුවාට බං එහෙම අර තරු පහේ එහෙම පුද්ගලෙක් නෙවෙයි. මෙතන තියෙන කුස්සිය ඒකත් අර බලහන්. එහා පැත්තෙන් මේ විත්ති එහෙම ඔක්කොම මේ පුපුරලා කැඩලා එහෙම ගිහිල්ලා. ඔයාලට මම ලයිව් කරන තැන පෙන්නන්න. එතන නම් දැන් ගන්න දෙයක් නැහැ. ඒකත් මේ පුපුරලා ගිහින් තියෙන්නේ. උතන තමයි මගේ මැෂින් එක එහෙම තිබ්බේ. දැන් නම් ඒවා ගන්න දෙයක් නැහැ. මෙතන ඉඳලා බලනකොට ඔයාලට පේනවනේ. මතක තියෙන කට්ටිය දන්නවා. ලයිව් බලපු කට්ටිය දන්නවා. එතනත් මෙයා වෙලා බිත්ති එහෙම පුපුරලා දැන් මම මෙතන තමයි නිදාගන්නේ. ඔව් මෙතන තමයි නිදාගන්නේ. ජංගම දුරකථන දෙකක් තියෙනවා. වැඩ. ආයේ මේ බලහන්කෝ මේ. මැසේජ් එනවා බං සෑහෙන්න. එකක් දෙකක් නෙමෙයි ඔය. මං මේ ෆෝන් එක ගන්නවත් නැහැ. දැන් මේකේ මං අද ගෙදර ඉන්නවා කිව්වේ. මං අද වැඩට ගියේ නෑ බං හරිද? ඒ කියන්නේ ඊයේ මේ වැහැලා මෙයා වෙලා මං හිතුවේ කඩාන වැටේවත් දන්නේ නෑනේ බං. ඒක හන්දා මං ඇවිද හිටියා පොඩ්ඩක්. එහෙට මෙහෙට කොයි වෙලාවෙ දඩබඩ ගාලා වැටෙයිද දන්නේ නෑ. දැන් මේවා එහෙම තියෙන විදිහට බං. කොයි වෙලාවෙ කඩාන වැටෙයිද දන්නේ නෑ බං. සම්පූර්ණ බිත්තිය මෙයා වෙලා ඈත් වෙලා අර එහෙම බහැලාන තියෙන මේ පැත්තෙන්. මෙහෙම යටට බහැලාන තියෙන්නේ. කාන්ත මේ පොඩ්ඩක් දන්නේ නැද්ද? බයි කියන එක පොඩ්ඩක් තියෙනවා. දැන් මෙතන බිත්තිය නම් මේ කඩාන වැටලා. මෙතන අර පොඩි කෑල්ලක් තිබ්බේ කියන්නේ අර මේවා තියලා ඔය එහෙම පොඩි කෑල්ලක් තිබ්බේ. ඒක නම් දැන් කඩාන වැටලා මෙහෙනම් ගන්න දෙයක් නැහැ. මේ පැත්ත ගන්න දෙයක් නැහැ. එහෙම හින්දා මං අද වැඩට යන්න හිටියද? මට නිින්ද ගියේ නෑනේ බං ඊයේ. ආයේ නිදිමතේ ගිහලා වැඩ කරන්නත් බෑ. කියත් බං සමහර දවස් කියන්නේ දැන් මේ දවස් ටිකේ නම් උදේට වැඩට යනවා. නැගිට්ටා මූණ එහෙම හොදගත්තා. වැඩට ගියා. කෑම එහෙම ගෙනියන්න දෙයක් නැහැ නේ. දැන් අම්මා ඉන්න දුරයි. එහෙම බලනකොට ආයේ කෑම එකක් අරගෙන උදේ වැඩට යන්න තරම් වෙලාවක් නැහැ. ඒක හන්දා කරන්නේ. උදේ එහෙම ලැහැත් වුණා ගියා. වැඩ කරා. ආයේ දවල් උදේට කන්න නැහැ. දවල්ට නැහැ. ගෙදර ආවම තමයි ආයේ කියන්නේ රෑ වෙලා ගෙදර ආවම තමයි ආයේ බත් ටිකක් කන්නේ. ඔහොම තමයි ඉතින් තත්ත්වේ. තට්ටුවක් දාපු ගමන් කඩාගෙන වැටෙන සීන් එකේ තියෙන ඔක්කොම. හරි පෙන්නන්න නම් තියෙන ඔච්චර තමයි. ආයෙ ඉතින් පෙන්නන්න දෙයක් නෑ මේ දැන් ඔයාලා තව ඩිංගින් කියලා වෙනවා. මේ ඔක්කොම පුපුරලා බීම පුපුරලා තියෙන මේ බලන්න. පේන්නේ නැති නේද? දැන් ඔයාලා මරිසි දාන්න එපා, අරග කරන්න එපා, මේක කරන්න එපා කියලා එක මැසේජ් එහෙම දාන්න එපා හරිද? මාත් මේ දවස්වල පොඩ්ඩක් හොඳටම ෆක්ඩ් අප් වෙලා ඉන්නේ. මං හිතනවා ඔයාලා තේරුම් ගයි කියලා. ඔයාලටත් කරදර වෙලා ඇති, මෙයා වෙලා ඇති, ගෙවල් නැහැ ගිහිල්ලා වැස්සට ගම් වතුර ඇවිල්ලා යට වෙලා එහෙම ප්‍රශ්න වෙලා ඇති. හිතන්න එපා බං ඌවා. තර කාලයක් එනවනේ හැමදේම නැති වෙන කාලයක් එනවා. ඒ කාලෙට පොඩ්ඩක් අල්ලගෙන ගැම්මෙන් පොඩ්ඩක් ඉන්න ඕන හැමදේම හොඳ විදිහට කරගන්න නම්. හරිනේ ජය වේවා කියලා කියන්නත් බෑ නේ බං. හරි ඒ වුණාට ජය වෙන්න ඕන. එහෙනම් තාමත් කිසිම කරදරයක් නැතුව පරිස්සමෙන් තාමත් කට්ටිය ඉන්නවා කියලා මං හිතනවා. ජය වේවා එලකිරි. ආයෙ දවසක හම්බෙමු අපි ලයිව් එකක් දාන්න බලමු. මොන හරි දෙයක්
කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හිතනවා කියන්නේ එහෙම හිතෙන්නෙත් නෑ බා. මට තේරෙන්නෙත් නෑ මොකද කරන්න ඕන මොකද්ද නොකරන්න ඕන කියලා. පිස්සු හැදිලා ඉන්නේ. අපි බලමු මේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊට වැඩිය නම් කියන්න දෙයක් නැහැ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඒ වුණාට මේ උතනින් එහාට ගිහලා එහෙම කතා කරලා එහෙම වැඩක් නැති වෙයි කියලා හිතනවා. එහෙනම් මේ කට්ටියටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න ඕන. බුදුසරණයි. සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයි දවසක හම්බෙමු.